මම ශෙනාල් මාරියෝ මම ඉන්න කදානේ මම ඉගෙනගත්තේ බත්වල සෙන්ට් ඇන්තනිස් කොලෙජ් එකේ ඕලෙවල් වලින් පස්සේ මම යනවා ඩොන් බොස්කෝ ටෙක්නිකල් කොලෙජ් එකට ඔටෝමොබයිල් NEQ level 4 මෙකැනික් කෝස් එක තමයි මම කරන්නේ. කෝස් එකෙන් පස්සේ අපිට මාස 6ක ට්‍රේනින් පීරියඩ් එකක් තියෙනවා. මම තෝරගන්නේ ටොයෝටා ලංකා කම්පැනි එක. මොකද මට හිතුණා ට්‍රේනින් පීරියඩ් එකේදී කම්පැනි එක ට්‍රේනින් එක්ස්පීරියන්ස් එක ගන්න. ටොයෝටා එකට ආවට පස්සේ තමයි මම දැනගත්තේ ටෙක්නීෂියන් කෙනෙක් වෙන්න ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ප්‍රොසෙස් එක හරියට දෙන තරම් තමයි ටොයෝටා ලංකා කියන්නේ. මුලින්ම අපිට මාසෙක ලුබ්‍රිකන්ට් සර්විස් ඒරියා එකේ ට්‍රේනින් එක තියෙනවා. ටෙක්නීෂියන් කෙනෙක් යටතේ. ඊට පස්සේ අපි යනවා ජෙනරල් රිපෙයාර් එකට. ඒකට ගියාම අපිට පෙට්‍රල් ඩීසල් වෙහිකල්ස් වල රිපෙයාර්ස්, සස්පෙන්ෂන් රිපෙයාර්ස්, හයිබ්‍රිඩ් රිපෙයාර්ස් වාහනයක හැම රිපෙයාර් එකක්ම අපිට ට්‍රේනින් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා එන්ජින් රූම් එකට. ඒක අපි ෆුල් එන්ජින් ඕවර්හෝල් ට්‍රේනින් එක කරනවා. ඊට පස්සේ අපි යනවා හයිටෙක් සෙක්ෂන් එකට. හයිටෙක් සෙක්ෂන් එකේ අපි මාසයක් ටෙක්නීෂියන් එකට ට්‍රේනින් වෙනවා. ලොකු සපෝට් එකක් හම්බ වෙනවා වර්ක්ෂොප් එකේ ස්ටාෆ් එකෙන්. මම ටොයෝටා එකේ ඉගෙන ගත්ත තව දෙයක් තමයි මෙකැනික් කෙනෙක් වුණාම වැඩක් කරනකොට ඒක සේෆ්ටි ඇතුව ස්ටෑන්ඩඩ් එකට කරන්න පුළුවන් හොඳ පරිසරයක් හදලා දීලා දෙනවා ටොයෝටා එක ඇතුලේ. ටොයෝටා එකේ අපේ වර්ක්ෂොප් ස්ටාෆ් එක ගත්තොත් ඇත්තටම ලොකු සපෝට් එකක් දීලා දෙනවා අද මේ තැනට එන්න. එහෙනම් අපිට පැහැදිලි මොකක් හරි ෆෝල්ට් එකක් වුණොත් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන් එනවා අපේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වැඩක් වගේ ඒක බාර අරගෙන ඒගොල්ලන් අපිට ඕන සපෝට් එකක් දෙනවා. අපිට හොඳ මැනේජ්මන්ට් එකක් ඉන්නවා අපි හැන්ඩල් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් ටොයෝටා ලංකාවට ජොයින් වෙලා අපි වගේ හොඳ එන්වයරන්මන්ට් එකක හොඳ ට්‍රේනින් එකක් අරගෙන හොඳ ක්‍රූ එකක් එක්ක ස්ටෑන්ඩඩ් ට්‍රේනින් එකක් අරගෙන ඔයගොල්ලන්ගේ ඔටෝමොබයිල් කැරියර් එකේ ඉදිරියට යන්න.